කිව් පමණින්ම අපිට සීකැන්වෙන්නේ සාමය, සතුට, ප්‍රීතිය මේ වගේ දේවල්. හැබැයි සුදු බයිබලීය පදනම මත බයිබලයේ අපි දත්තල විග්‍රහ කරද්දී අපිට හමුවන්නේම නොඑක ආකාරයේ ගැටලු ප්‍රශ්න බාධක වලට මුහුණ ජේසුස් වහන්සේගේ උපතේ වහන්සේට උපදින්නට තැනක් නැතුව දේව මාතාවන් ජුසේතුමන් දෙවල් ගානේ යත්ති තානායම් වල දොරවල් බැහැ. නිසා ඔවුන්ට ජේසුතුමාට උපත දෙන්න වෙන්නේ ගව මඩුවක. රෝහල් එහෙම නැත්නම් වෙනත් ආකාර මේව නැහැ. උන්ට වෛද්‍යවරුන් වින්නපුවරුන් නැහැ. ජුසේතුමාට තමයි මේ වින්නපු වැඩි එක. ඒ නිසා නොඑක ආකාරයේ ගැටලු රාශියක් තුල තමයි ජේසු උපදින්නේ. දේවමෑණියෝ ජුසේතුමයි මේවට මුහුණ දෙනවා. හැබැයි ඒ වගේම ඒව ජය ගන්නවා. ඊට පස්සේ සුදු බයිබලයේ කියනවා හෙරෝද්ගේ වියරුව ගැන. හෙරෝද් රජට ආරංචි වුණාම රජ කෙනෙක් උපදිනවා කියලා ඔහු මේක විනාශ කරන්න පුළුවන් තරම් බෑයම් කරනවා. ලදරුවන්ව කිරිකැටි බිරිඳුන්ව මරන්න ගන්නවා. හැබැයි ජේසුතුමා මරන්න හම්බෙන්නේ නැහැ. ජේසුතුමා ඒ දරුවව අරගෙන ජුසේතුමයි දේවමෑණියෝයි මිස්රයට පලා යනවා. අපි දන්නවා මේක ආමන්ත්‍රණය කරනවා මතයතුමා මේ බල තණ්හාව පිළිබඳ. දේශපාලනිකව බලය රැක ගන්නට මොනතරම් මිනිමැරුම් කරනවද? මේකත් ඒ වගේ දෙයක්. හැබැයි කවදාවත් සත්‍ය පරාජය කරන්න හම්බුන්නේ නැහැ. සත්‍ය කවදා හරි ජය ගන්නවා. ඊළඟට මතයතුමාගේ සුවිශේෂය අමතනවා ජාතිවාදී ප්‍රශ්නය ගැන. ඒවකට ජුදා ජාතිකයන් තමයි හිතුවේ ඔවුන් මහ ජාතිය කියලා. ඒ නිසා ඔවුන් සමරිතානුවරුන් වැනි වෙනත් ජාතීන් ගණන් ගත්තේ නැහැ. ඔවුන් මායිම් කරේ නැහැ. හැබැයි මතයතුමා කියනවා ජේසුගේ උපතේදී උන්වහන්සේව වැහැදකින්නට මුලින්ම ආවේ ජුදා ජාතිකයෝ නෙවෙයි. වෙනත් දේශයන් වලින් ආපු විජාතික ශාස්ත්‍රවන්තේ. මතතුමා මොකක්ද කියන්නේ? ඒ කියන්නේ ජේසුව මුලින්ම දැක්කේ විජාතිකයෝ. ඒ නිසා ජේසු ජුදා ජාතිකින්ට පමණක් අයිති නෑ, හැමෝටම අයිති කෙනෙක්. මේ අනුව අපි බයිබලය හදාරද්දී අපිට තේරෙනවා සුදු බයිබලය